අයිබෝවන් අවුරුදු දෙකකට විතර පස්සේ හාමිනේටයි මටයි පොඩි අවස්ථාවක් හම්බුණා ගමෙන් පිට කොහේ හරි ඇවිදින්න ඕන කියලා. ඉතින් ඒකට අපි දෙන්නම කතා කරගත්තේ හපුතලේ පැත්තේ රවුමක් දාන්න යමු කියලා. හපුතලේ යන අතරමඟ බලංගොඩ පහුවෙනවත් එක්කම වගේ අපිට හම්බුණා ලස්සන තැනක්. ඒක නන් පේරියල් වතුආයේ මැදින් දිවෙන බේකර්ස් බෙන් කියන තැන. ඉතින් මම දැක්ක ගොඩක් වීඩියෝ වල ගොඩක් අය දාලා තියෙනවා ඒක හරි ලස්සන තැනක්. ඉතින් ඒ ලස්සන බලන්න අපිත් මෙන්න මේ විදිහට ගියා. पत्ता अनारों का पत्ता चनारों का जैसे हवाओं में ऐसे भटकता हूँ दिन रात दिखता हूँ मैं तेरी राहों में मेरे गुनाहों में मेरे सवाबों में शामिल तू වටපිටාව මාර ලස්සනයි. ලස්සනම ලස්සන කඳු පල්ලම් බැස බැස අපි එනකොට මෙන්න මෙතන ඉඳලා තමයි අපේ අති දුෂ්කර ගමන පටන් ගන්න. මේ තියෙන නන් පේරියල් බස් මාර්ගය බලන්න කොහමද මේ බස් එකක් යන්නේ කියලා. ඉතාමත් දැඩි අවධානමක් අරගෙන තමයි මේ බස් එක යන්නේ. වේදුරු මහත්තයට බුදුන්ගේ සරණින් දෙවි රැකවරණින් කිසිම කරදරයක් නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරන්න ඕන. तू मेरी लैला ओ मेरी लैला लैला अब तू है पहला कब से मैं तेरा हूँ कब से तू मेरी लैला නන් පේරියල් වල ජීවත් වෙන ජනතාවට අති දුෂ්කර ගම්මානයක් වුණත් බලන අපිට නම් හරිම සුන්දර පරිසරයක් තියෙන ගම්මානයක්. මම ඉතින්ට යනකම්ම දැනන් හිටියේ නෑ ලංකාවේ ලස්සනම ඉස්කෝලේ කියලා වෛරල් වුණු වීඩියෝ එක තියෙන ඉස්කෝලේ තියෙන්නේ මේ ගම්මානේ කියලා. බලන්නකෝ ඒ ඉස්කෝලේ ලස්සන. මේ ගමන් මාර්ගය ඔස්සේ ලස්සනම ලස්සන දියඇලි ගණනාවක් තියෙනවා අපිට බලන්න. ගමන් මාර්ගය කොච්චර ලස්සන වුණත් වාහන වලින් නම් මෙහෙට එන්න බෑ. අපි දෙන්න ආවේ බයික් එකකින් නිසා අපිට බයික් එකකින්වත් එන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. ඒක නිසා පාරිව මගින් බස්සලා එයාට ෂෝට් කට් පාරවල් වලින් උඩට එන්න කියලා මම විතරක් බයික් එකකින් ආවා. මේ තියෙන මගේ පිටිපස්සෙන් අර ලස්සන ඉස්කෝලේ. මේ යන්නේ බටකොළ ආච්චි වගේ ළඹි පල්ලම් කඩාගෙන පින්දගෙන. කොච්චර වුණත් ගමන නම් සුන්දරයි. ගම්මානේ අවසන් වෙනවත් එක්කම ටී ෆැක්ටරියක් ළඟින් ගේට් එකක් දාලා තියෙනවා. ඒ ගේට් එක පහු කරන්න නම් එක්කෙනෙකුට රුපියල් 500ක් බැගින් ටිකට් එකක් අරගෙන ඕන එතෙන්ට යන්න. අපි තාරි නම් කොහොම වුණත් බයික් එකට වැඩි දුරක් ආවේ පයින්. කොහොම හරි අපි අදාළ තැනට ලං වුණා. මේ තියෙන්නේ අහසට ගව්වයි බර්ගර්ස් බෙන් සුන්දර පාරාදීසය. आंखें करूं दिन को रातें करूं तेरी जुल्फों को सहला के बातें करूं इश्क में उन बातों से हो मीठी सी नाराजियां रखूं छुपा के मैं सबसे वो लैला मांगू ज़माने से रब से वो लैला कब से मैं तेरा हूँ कब से तू मेरी लैला එතනින් පස්සේ අපි නැවත හපුතලේ පැත්තට ගියා.
ඒ අනාතරමකදී ආයිත් ආරංචි වුණා ලස්සන දියඇල්ලක් තියෙනවා ලංකාවේ උසම දියඇල්ල බඹරකන්ද දියඇල්ල මේ ළඟපා තමයි තියෙන්නේ කියලා. ඉතින් අපි ඒ පැත්තට හරවලා ලස්සන ගමක් මැදින් ලස්සන පරිසරයක් මැදින් ඒ ගමනට ගියා. දියඇල්ල නම් මාර ලස්සනයි. ඇත්තටම එතෙන්ට ගිහිල්ලාම බලන්න ඕන. මාරම ලස්සනයි දියඇල්ල. ඔයාලත් බලන්නකෝ. දියඇල්ලත් බලාගෙනම ඇවිල්ලා අපි හපුතලේ තමයි නතර වුණේ. මේ තියෙන්නේ අපි අද රාත්‍රිය ගත කරන හොටෙල් එක. ඉතින් පළවෙනි දවසට ස්තුතියි.